ඔන්න අදත් ලස්සන දවසක්. ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මං ආවේ. අද ටිකක් පාඩම් වැඩ ගොඩකුත් තියෙන දවසක්. ඔයාලත් එක්කම ඒ පාඩම් වැඩ ටික අරගෙන එන්න තමයි මම මේ ආවේ. ඉතින් මේ අහන්නකෝ, මම දැන් මුලින්ම මගේ පාඩම් වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. මුලින්ම මම පුල්පොඩි වශ් එකක් දාගන්න තමයි යන්නේ. මම ඉතින් හෙමිහිට ඒ වැඩෙත් කරගෙන හොඳ ඇඳුමකුත් ඇඳගත්තා. මම දැන් මගේ මේ බෝතලයට වතුර එකක් දාන්න තමයි යන්නේ. බෝතලයට වතුර එකක් දාගෙන පාඩම් කරන තැන තියාගන්න ඕනේ නිසා. එතකොට අපිට ගොඩක් ලේසියිනේ. ආයෙ වතුර බොන්න නැගිටින විට එළියට යන්න ඕන වෙන්නේ නෑනේ. ඒ නිසා තමයි මම වතුරේ බෝතලයකුත් ළඟ තියාගත්තේ. අපිට වතුර බොන්න එකත් ගොඩක් වැදගත්. ඒ වගේම නිදිමත වගේ නැති කරගන්න අපිට මේ වතුර බොන්න පුළුවන්. දැන් මම මගේ ස්ටඩි ප්ලෑන් එක තමයි මේ හදාගන්නේ. මම හිතාගෙන ඉන්නේ අද රෑ 1 විතර වෙනකම් වැඩ කරන්න. ඉතින් මම්මගේ ස්ටඩි ප්ලෑන් එකත් මේ විදිහට හදාගත්තා. දැන් මං යන්නේ මට ස්ටඩි ප්ලෑන් එකට අනුව හදාගත්ත පාඩම් පොතේ ගන්න. මට මුලින්ම ඒ ටික වැඩ කරන්න ගන්න කලින් ඉස්කෝලේ ඉඳන් මේ වැඩ ටික ඉක්මනට කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මං ඔන්න ඒ වැඩ ටිකත් ඉක්මනට පැය භාගයකින් වගේ පොඩි කාලෙකින් ඉවර කරගත්තා. දැන් මම අර පාඩම් කරන්න හදාගත්ත ස්ටඩි ප්ලෑන් එකට අනුව වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. ඉතින් මම මේ විදිහට ටික පාඩම් කරනවා. ඔයගොල්ලෝ අස්සාවෙන් මාත් එක්කම පාඩම් කරන්න. මම මේ පුංචි බ්‍රේක් එකක් අරගෙන ගත්තා. ඉතින් මගේ පුංචි පුස්පටියක් මගේ ළඟ තවටි හිටියේ. ඉතින් මම එයාවත් මගේ ළඟට අරගත්තා. ඉතින් එයාටත් පාළුවයිනේ පාඩම් කරන වෙලාවට. එයාට මම පාඩම් කරන වෙලාවට පොඩි පූසු වුණත් මම ඒත් කරලා තමයි තියන්නේ. මොකද නැත්තම් මට එයාගෙනුත් කරදරේ. ඉතින් කොහොම හරි මම මගේ පාඩම් වැඩ ටික කරගත්තා. පාඩම් කර ඉතින් පොඩි බඩගින්නකුත් ආපු නිසා මම චූටි නෝට්ස් එකකුත් හදාගත්තා. ඉතින් ඒකත් කන ගමන් මේ පාඩම් කරන්න තමයි යන්නේ. ඉතින් දැන් මොන්න පාඩම් කරලා දැන් වෙලාව හොඳටම රෑ වෙලා ළමයි. දැන් රෑ 1:00යි. මං හිතුවේ එකට ඉවර කරන්න උනට පොඩි වැඩේ මට මේ වැඩේ චුට්ටක් ඉවර කරන්න වෙලා ගියා. ඉතින් ඒ නිසා මම 1:00 වෙනකන් හිටියා. ඉතින් දැන් වෙලාවේ 1:00යි. ඉතින් මම හිතුවේ මගේ මේ පාඩම් වැඩ ටික ඉවර කරන්න. ඉතින් මම මෙතනින් මගේ බ්ලොග් එකත් අර ඉවර කරන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට සුබ දවසක්. ඔයගොල්ලොත් වැඩ කරන්න ඇති කියලා හිතනවා මාත් එක්ක. අදට මං ගිහින් එන්න. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. තවත් පුංචි දෙයක් කියන්න තියෙනවා. ඔයාලා මගේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. channel එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනේ අයියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. ගිහින් එන්න. බයි.